සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද මම YouTube channel එකෙන් කතා කරන්න යන්නේ කොහොමද මිදිස් පැලයක් හරියටම හිටවා ගන්න ආකාරය ගැන. අපිට මේ සඳහා කරදාය කොටස් භාගයක් වගේම මතු පිටපස් කොටස් එකක්, කොම්පෝස් කොටස් එකක් අවශ්‍ය වෙනවා. මතු පිටපස් පැලේ ප්‍රධාන ආධාරක පදනම වගේම මුල් තදින් අල්ල ගන්න පුළුවන්. මතු පිටපස් වැඩි වුණොත් පස තද වෙලා වතුර බැස යාම අඩු වෙලා මුල් කුණු වෙන්න පුළුවන්. කොම්පෝස්ට් වල නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් පෝෂක තියෙනවා. එම නිසා පැලේ වර්ධනය හොඳින් සිදු වෙන්න පුළුවන්. කොම්පෝස්ට් අනුපාතය වැඩි වුණොත් මුල් උණු වෙලා බර්න් වෙන්න පුළුවන්. කරදාය මගින් අතිරික්ත ජලය බැස යනවා වගේම පස ලිහිල් වෙන්න පුළුවන්. කරදාය අඩුවෙන් දැම්මොත් වතුර එකතු වෙලා මුල් කුණු වෙන්නත් පුළුවන්. කරදාය ප්‍රමාණය වැඩි වුණොත් පස ඉක්මනින් වේරෙන්න පුළුවන් වගේම පෝෂක රඳවා නොගනී. මේ සඳහා කළු පොලිතීන් එකක් භාවිතා කරන්න හේතුව හිරුවලිය ඇතුල් වෙන්නේ අඩු වෙන නිසා පස ඉක්මනින් වේරෙන්න දෙන්නේ නැහැ. ඕපන් සොයිල් එකකට වඩා වල් පැලැඩි වර්ධනය අඩු වෙනවා. පොලිතීනයේ සිදුරු යටින් හරි පැත්තෙන් හරි තිබීම අනිවාර්යයි. අතිරික්ත ජලය බැස යාම සඳහා මුල් වලට අවශ්‍ය ඔක්සිජන් ලබා ගැනීම හා ලවණ එකතු වීම අඩු කිරීමට. අපිට මේ විදිහට හොඳින් වැඩුණු නෑ මිරිස් පැලයක් වුණ මේක වෙන්න පොලේ ගන්න පුළුවන් 70කට වගේ. ඉතින් මේ තියෙන කොම්පෝස්ට් කොටස් එකක්, මතු පිටපස් ඒ කොටස් එකක්, කරදහය කොටස් භාගයක්. මේ වගේ පොලිතීන් වෙන්න පොලේ ගන්න තියෙනවා. මේ වගේ සිදුරු තියෙන පොලිතීන් එකක් වෙන්න ඕනේ ජල වහනය හොඳින් සිදු වෙන්න. දැන් අපි එකට එක භාගය අනුපාතයට ගත්ත ද්‍රව්‍ය ටික මිශ්‍ර කර ගන්න ඕනේ. දැන් අපි කලවම් කරගන්න යන්නේ මේ මතු පිටපස් කොටස් එකයි, කොම්පෝස්ට් කොටස් එකයි, කරදහය කොටස් එකයි හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ පොලිතීන් කවරේට පොලිතීන් මේ පස් දාද්දී කවරේ උඩ කෙළවරේ ඉඳන් සෙන්ටිමීටර 2.5ක් අඟල් 1.2ක් හිදස තියලා තමයි වතුර දාන්න ඕනේ. ඒකට හේතුව වතුර දාද්දී පස් පිටට ගලන්න යන්නේ නැහැ. පොහොර දාන්න පහසුයි වගේම වතුර ටික හොඳට රැඳෙනවා. ඒක තමයි හේතුව. ඉතින් මේ විදිහට හිදසක් තියලා තමයි පස් පුරවන්න ඕනේ. මේ විදිහට අඟල් 1.2ක් හිදස ඉන්න විදිහට තමයි අපි පස් දා ගන්න ඕන. එතකොට මෙතන අපි සිදුරක් හදා ගන්න ඕනේ යටින් පැලේ හිටවන්න ලේසි වෙන්න. පැලේ පොලිතීන් එකකින් ගලව ගන්නකොට අපි මේ වෙල්ඩ් වලින් හදලා ගන්න මිරිස් පැලේ. අපි මේක උඩට ගන්න ලේසි. මෙතනින් මෙහෙම අල්ලලා මෙහෙම අදිද්දි පැලේ උඩට එනවා. මේ විදිහට අපි පැලේ ගත්තා. ඒක අපි පිට සිටවා ගන්නවා.
දැන් මේ මිරිස් පැලය කෙලින් නැහැනේ. ඒක නිසා අපි මේ විදිහට ආධාරකයක් මෙහෙම සිටවලා තියෙනවා. ඔයාලට පුළුවන් නම් මේක බඳ ගන්නත් පුළුවන්. නැත්නම් එහෙම තියලා තියන්නත් පුළුවන්. මේ තියෙන අපි සිටුවාගත් නයි මිරිස් පැලය.